අයිබෝන් සයින්සර් පවුලේ හැමෝටම අපි මේ ගත කරමින් ඉන්නේ අතිශයින්ම තීරණාත්මක සහ භයානක පැය 36ක්. අද මැයි 15 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බස්නාහිර සබරගමුව වයඹ සහ දකුණේ ප්‍රදේශ කිහිපයකට දැඩි අනතුරු ඇගයීමේ රතු නිවේදනයක් නිකුත් කළා. මේකට ප්‍රධානම හේතුව තමයි ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වෙලා තියෙන අඩු පීඩන කලාපය. මේක හරියට දැවැන්ත වැකියුම් ක්ලීනර් එකක් වගේ. මේ රික්තකය නිසා නිර්තික ඉඳන් එන මෝසම් සුළඟ සහ ගණවලාකුළු ලංකාව හරහා මහවේගයෙන් ඊශාන දිසට ඇද ගන්නවා. කාලගුණ නිවේදනයට අනුව මේ පද්ධතිය ලංකාවේ නිවතට ගමන් කරන්න තවත් පැය 36ක් ගත වෙනවා. මේ තත්ත්වය ඉදිරි දිනවල කොහොම බලපායිද කියලා අපි ජාත්‍යන්තර කාලගුණ දත්ත හරහා විශ්ලේෂණය කරලා බැලුවොත් ඔබට පේනවා සුළඟ හමන දිශාව පැයට කිලෝමීටර් 20ක පමණ වේගයෙන් නිරිත දෙසින් සම්පූර්ණයෙන්ම ස්ථාවර වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරි දින 7 පුරාවටම 80%කට වඩා දැඩි වර්ෂාපතනයක් පෙන්නුම් කරනවා. මේ රේඩාර් සිතින්මින් ඔබට පැහැදිලිව පේනවා ඇති ඒ නිරිත දිගින් එන තද වැසි වලාකුළු අපේ බස්නාහිර සහ දකුණු රටවල ඇතුළු වෙලා මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල හැපෙන හැටි. දැන් අපි එමු මේ මොහොතේ තියෙන ලොකුම අවධානමට. ගත වූ පැය 24 ඇතුළත වැඩිම වර්ෂාපතනයක් වාර්තා වෙන්නේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ. ඒ මිලිමීටර් 175. දැන් භෞතික විද්‍යාත්මකව හිතන්න මිලිමීටර් 175ක දැවැන්ත ජල කඳක් පසට උරාගත්තාම මොකද වෙන්නේ? පසේ තියෙන කුඩා සිදුරු සම්පූර්ණයෙන්ම වතුර පිරලා සිදුරු ජල පීඩනය උපරිම වෙනවා. මේ ජලය ලිහිසි ද්‍රව්‍යයක් විදිහට ක්‍රියා කරලා පස්තට්ටු රඳවාගෙන ඉන්න ඝර්ෂණ බලය සම්පූර්ණයෙන්ම බිඳුවට බස්සනවා. කාලගුණ නිවේදනයට අනුව අද දිනේ තවත් මිලිමීටර් 150ක වැස්සක් මේ ප්‍රදේශවලට එනවා. දැනටමත් ඝර්ෂණය නැති වෙලා තියෙන කඳු බැවුමට මේ අලුත් වැස්ස වැටුනාම ඒ පස්තට්ටු වල පවතින අවස්ථිතිය ඕනෑම මොහොතක බිඳ වැටලා දැවැන්ත නායෑම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කඳුකර ජනතාව මේ පැය 36 ඇතුළත දැඩි අවධානයෙන් ඉන්න. අපි දැන් කතා කරමු මේ ගම් වතුර ඇතුලේ හැංගිලා තියෙන තවත් අදෘශ්‍යමාන විද්‍යාවක් ගැන. පාරවල් වල පිරලා තියෙන මේ ගම් වතුර නිකම් වතුර නෙමෙයි. ඒක භයානක ජීව විද්‍යාත්මක සුප් එකක්. ගම් වතුරත් එක්ක පසේ සහ මලාපවහන පද්ධතිය වල ඉන්න ශුද්ධ ජීවීන් ඉතා වේගින් මේ ජලයේ ගුණණය වෙනවා. විශේෂයෙන්ම මියුණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගේ පතුරවන ලෙප්ටොස්පයිරා බැක්ටීරියාවට මේ මඩ වතුර කියන්නේ කදිම නිවහනක්. මේ වතුරට බැස්සොත් ඔබේ කකුලේ තියෙන ඇහැට පේන්නේ නැති පුංචි තුවාලයකින් පවා මේ මාරාන්තික බැක්ටීරියාව ඔබේ රුධිරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ කුණාටු මේ තරම් ප්‍රබල වෙන්නේ කොහොමද දන්නවද? සාගරයෙන් එන ජල වාෂ්ප වලාකුළු ඇතුළේදී ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඝනීභවණය වෙනවා. මේ ක්‍රියාවලියේදී අති විශාල තාප ශක්තියක් වායු ගෝලයට මුදා හරිනවා. රසායන හා භෞතික විද්‍යාවේදී අපි මේකට කියන්නේ ඝනීභවණයේ ගුප්ත තාපය. latent heat of condensation කියලා. මේ පිටවෙන අති විශාල තාපය නිසා අවට වාතයේ රත් වෙලා වේගයෙන් ඉහළ යනවා. ඒ කියන්නේ වැස්ස වහින්න ඒකෙන් පිටවෙන ගුප්ත තාපය මේ කුණාටුවෙන් තවත් ප්‍රබල කරන මහා එන්ජිමක් විදිහට ක්‍රියා කරනවා. අවසාන කාරණේ අපි මේ තරම් වැහි වහිනකොට ත්‍රිකුණාමල මඩ කලපුව වගේ නැගෙනහිර පළාතට මොකද වෙන්නේ? කඳුකරේ හැප්පිලා අපිට වැස්ස දීලා ඉවර වෙන සුළඟ කන්දෙන් එහා පැත්තට ගමන් කරන්නේ ජල වාෂ්ප නැති වියලි සුළඟක් විදිහට. මේ සුළඟ කඳු බෑවෙන් පහළට යද්දී වායු ගෝලීය පීඩනය වැඩි වීම නිසා වේගයෙන් රත් වෙනවා. භෞතික විද්‍යාවේදී අපි මේකට කියනවා තාපිත රත් වීම. එහෙම නැත්නම් ඒඩියාබේටික් හීටින් කියලා. මේක ප්‍රතිඵලයක් විදිහට තමයි එකම රටේ බස්නාහිර යට වෙද්දී නැගෙනහිරට වියලි රස්නේ කච්චාන් සුළඟ හමන්නේ. දැන් ඔබට පේනවා ඇති මේ අහසින් වැටෙන වැස්ස පිටිපස්ස ඒ වගේම මේ ගම් වතුර ඇතුලේ මොනතරම් විශාල විද්‍යාත්මක සංකල්පමානයක් හැංගිලා තියෙනවද කියලා. මේ පැය 36 අපිට තාමත් තීරණාත්මකයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන ගැන නිතරම අවධානයෙන් ඉන්න. මේ වටිනා තොරතුරු විශේෂයෙන් සෞඛ්‍ය අනතුරු ඇඟවීම හැමෝටම ෂෙයා කරලා උන් දැනුවත් කරන්න. මෙවැනි විද්‍යාත්මක කරුණු සරලව ඉගෙන ගන්න සයන්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී ඉන්න. පරිස්සමෙන්. ආයිබෝන්.